එක වචනකින් හරි එක බැල්මකින් හරි අම්මගේ හිත රිදවල තියෙනවා නම් මේ ඉවරනකම් බලන්න ඕන. ඔයා උදේ වැඩට යන්න ලෑස්ති වෙලා හරි ඉස්කෝලේ පන්ති යන්න ලෑස්ති වෙලා හරි අම්ම බෙදලා දුන්න බත් එක රස නැතුව හදලා දුන්න තේ එක රස නැතුව අම්මට කෑ ගහලා බැනලා ඔයා ගෙදරින් යනවා. ආපහු ඔයා ගෙදරෙද්දී ඔයාගේ ගේ ඉස්සරහා පොඩ්ඩක් හිතන්න සුදු කොඩියක් දාලා තිබ්බොත් ඔයා මොකද කරන්නේ? මුළු ගමේම මිනිස්සු ගේ වටේ එකතු වෙලා කසුමුසු ගගා ඉද්දී ඔයාගේ අම්මා විතරක් සාලේ මැද සදහට මැස් පියාගෙන හිටියොත් ඔයාට දැනෙන දුක පසුතැවීම මුළු ජීවිත කාලෙටම අනිවාර්යෙන්ම විඳවන්න වෙනවා. ඇයි? ඔයාගේ හිත දන්නවා ඔයා උදේ ගෙදරින් යද්දී මේ දැනට ඇස් පියාගෙන ඉන්න මිනිස්සයාගේ හිත රිද්දලා ගියේ. මොකද ඒකට සමාව ගන්න අම්මා කෙනෙක් ඉතුරු වෙලා නැහැ කියලා ඔයාගේ හිත දන්නවා. ඒකින්ද ලේ ටික කිරි කරලා දුන්න එක විතරක් නෙවෙයි කියන එක ඔයාගේ හිතේ තියාගන්න අම්මා අපිට කළේ. මොකද එයාගේ රූපය, කාලය, නිින්ද මේ හැමදේම කැප කරේ අම්මා අපි වෙනුවෙන්. ඒක නිසා වචනකින්වත් අම්මගේ හිත රිදවන්න එපා. එක බැල්මෙන්වත් අම්මා දිහා රවල බලන්න එපා. අම්මට ආදරය කරන්න. ජීවත් වෙන ටික කාලෙදී අම්මව ආදරෙන් බලාගන්න.